ඒ කියන්නේ මං හිතන්නේ වයස් ભેදයකින් තොරව මිනිස්සු මේ ගීතයට ආදරය කරා. ඒ ගීතය ආදරය කරන්න හේතුවක් තමයි මෙන්න මේ කාරණාව. නිදුකින් නිනු මැන මට වඩා කල් මගේ පහන් අරගෙන ඔය. දැන් මේ තමන්ව දාලා ගියපු කෙනෙක්ට තමයි මේ ආශිර්වාදය කරන්නේ. බලන්නකො මේ ප්‍රාතිහාර්යය. දැන් එහෙම මිනිස්සුන්ට කරන්න බැරි අවකාශයක මෙයා කියනවා දැන් අපිත් අහලා තියෙන්නේ 100ක් ආයු ලැබ මගෙත් ආයු කියන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා කියන කාරණාව විතරයි. මේක ඇතුලේ එතනින් එහාට ගියාම නිදුකින් නිනු මැන මට වඩා කල් මගේ පහත් අරගෙන ඔයා. එන්න මේක තමයි ඒකේ තියෙන හොඳම කෑල්ල. සතුටින් නිනු මැන මගේ සතුටගෙන ජීවිතේ පවතින පුළුවන්. කියන්නේ මට සතුට අහිමි වුණාට ප්‍රශ්නයක් නැහැ. කවුරු සතුටින් ඉන්න ඕනද? ඔයා සතුටින් ඉන්න ඕන. මට ජීවිතේ අහිමි වුණාට කමක් නැහැ. ඔයා ජීවත් වෙන්න ඕන. මම රෝගියෙක් වුණාට කමක් නැහැ. ඔයා නිදුකින් ඉන්න ඕන. බලන්න මේ ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් කියලා කවුරුහරි ජීවිතේ. මං හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක්ට එහෙම පුළුවන් නැති කියලා. වචනයට කියයි ක්‍රියාවට බෑ. ෂුවර්. හරි. ඒකේ ලස්සන පදපේලි ටිකක් තියෙන රණ්ඩු කරගෙන යාළුවෙකුට හිටියේ මට ඔබ විතරයි. ඒක ඕක හරි ලස්සන ප්‍රේමාන්විත ගමනන්නේ. දෙන්නගේ එකතු වීම ඇතුලේ උන් දෙන්න ඇත්තටම රණ්ඩු වෙනවා. උන් ආදරයකට රණ්ඩු වෙනවා. සමහර විට රණ්ඩු වෙන්නේ කරන්න වෙන දෙයක් නැතුවට. හරි ලස්සන ප්‍රේමණීය අවකාශයක් ගත වෙන්නේ. හැබැයි එයා කියනවා අපිට එහෙම ඉන්න බැරි උනේ. ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි. තිස්සෙම කඳුලල් දැස නැතුනේ ඉන්න බැරි. එයා කියනවා මං තාම ඇඳු කඳුලකින් ඉන්නේ. ඔයාට යන්න පුළුවන් වුණා. මේ ඔක්කොටම මුල කවුද? ඔයා තමයි මේක දාලා ගියේ. හැබැයි දාලා ගියපු ඔයාට තමයි මේ සතුටින් ඉන්න කියලා කියන්නේ. ඒකේ අන්තිම පදපේලි ටිකේ හරි ලස්සන කතාවක් තියෙනවා. කොහොමද ඉතින් ලං වෙලා හිටපු කෙනෙක් වෙන වෙලාව යද්දී අපිට දුකයිනේ. ඒකයි කතන්දර නැහැ ප්‍රේමතෝ ජයති සෝකෝනේ. පියතෝ ජයති සෝකෝ. ප්‍රියන්ගෙන් වෙන්නීමත් දුකයි. හරි. කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි. මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි. මෙච්චර රිදුමක් අයිති කරපු කෙනාට මොන ඔබ කියලාද කතා කරන්නේ? රත්තරන් ඔබමයි. හරිද? මේ සකල ශරීරයේ සර්වාංගයේ වෙවුලලා යන්න පුළුවන් වචනයක් කියන්නේ. මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි. ඒක හරියටම හදවතට දැනෙන විදිහට ඔබ අහන්න දෙකට ගිහින් එතකොට තේරුම් ගන්න පටන් ගන්නවා. තමන්ව ප්‍රතික්ෂේප කරලා ගියපු, තමන්ගේ ආදරය ඛණ්ඩනය කරපු, සත පහකට තමන්ගේ ආදරය ගණන් ගත්තේ නැති මේ ආදරණීය ප්‍රේමවන්තියට මේ ප්‍රේමවන්තයා කොච්චර ආදරය කරන්න ඇද්ද කියලා. හරිද? හැබැයි කොහොම වුණත් මේ කොල්ල නම් මාර බෝධිසත්වෙක් ඈ. මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් ඔබමයි. මගේ පනත් අරගෙන ඔයා සතුටින් මිනු මැන මගේ සතුටගෙන ජීවිතේ පවතින තුරා මම විඳින සිංහල ධනංජය ධර්මදාස සමත්වීමට අවශ්‍ය සෙසුන් සඳහා පමණි.